ඒ වගේම මගේ 6 වෙනි ප්‍රශ්නය ඔබගෙන් ඇසුවා බුදුදහමට අනුව අරහත් ඵලය ලබා නිර්වාණය අත්පත් කරගත් නූතන මිනිසෙකුගේ නම සඳහන් කරන්න. ඒකට ඔබ දුර්බියුතුර සහෝදරයා බුදුදහම තමන්ට ඵල ලබා ගන්නා දහමක්. එයින් ලබාගත් ඵල ප්‍රසිද්ධිය සඳහා නොවේ. ඒ ඵල ලබාගත් අය හේතුවක් නොමැතුව අන් අයට ප්‍රකාශ කර සිටින්නේ නැහැ. ඔබට දැන ගැනීමට අත්‍යවශ්‍ය නම් රේරුකාණේ චන්ද්‍රවිමල මාහිමියන් රහත් ඵලයක් හෝ ඊට ඉතා ළඟ ඵලයක් ලබාගත් උත්තමෙක් බව බොහෝ දෙනාගේ අදහසයි. මේ සහෝදරයා හොඳට මේක ගැන උත්තර ලියලා තිනවා. මම මේක ගැන ඔබත් සමග සංවාදයේ දෙන්නට කැමතියි. මා මේ ප්‍රශ්නේ අසන් ඇසුවේ ඇයි? ඔබ හිතන්න බලන්න මම මේ නිකම් ඇයි අභියෝගයක් කරේ? මේ ප්‍රශ්නේ අසන්නට හේතුව බුදුරජාණන් කියනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ යම් තාක්කල් මාගේ ශ්‍රාවකයෝ පවිත්‍ර ආගමික ජීවිතයක් ගත කෙරෙද්ද ඒ තාක්කල් රහතුන්ගේ හිඟයක් නොවන්නේය. නැවත වාරයක් කියනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාණන් මෙහෙම කියනවා යම් තාක්කල් මාගේ ශ්‍රාවකයෝ පවිත්‍ර ආගමික ජීවිතයක් ගත කෙරෙද්ද ඒ තාක්කල් රහතුන්ගේ හිඟයක් නොවන්නේය. දැන් අපිට ප්‍රශ්නයක් තිබෙනවා. කුමක්ද? වර්තමානයේ රහතුන් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. එහෙමනම් මට කුකුසක් නැගුණ කුකුසක් නම් එහෙනම් පවිත්‍ර ආගමික ජීවිතයක් ශ්‍රාවකයෝ ගත නොකරන බවයි. මේක තමයි සාර්ථකානුකූලව අපිට සිතන්න පුළුවන්. මම ඒක නිසා තමයි අහුවේ බුදුදහමට අනුව අරහත් ඵලය ලබා නිර්වාණය අත්පත් කරගත් නූතන මිනිසෙකුගේ නම සඳහන් කරන්න කියලා. මා බුදුදහම ගැන කළ ගවේෂණයේදී පසක් වුණු කාරණයක් නම් වර්තමානයේ බුදුදහම ආරම්භයේදී දෙසන ආකාරයට තිබුණේ නැහැ. දැන් නැහැ. බුදුරජාණන් තවතු ආකාරයට නෙවෙයි වර්තමාන බුදුදහම ගිහිලා තියෙන්නේ. එහෙම බුදුදහම තියනවා නම් ඒ පොත්වල විතරයි. සැබෑ ප්‍රායෝගික ජීවිතේ ඒක නැහැ. වර්තමාන බුද්ධ ශාසනය කියා බුදුදහම කියා ලෝකයේ තිබෙන්නේ සැබෑ බුදුදහමේ නෂ්ටාවශේෂ පමණයි. මෙතනදී අපිට හිතන්න පුළුවන් බුදුදහම නැවත පෙර ආකාරයටම ගෙන එන්න නම් ආධ්‍යාත්මය දියුණු කරපු පුද්ගලයන් අවශ්‍ය වෙනවා. ඔබ දන්නවා පළවෙනි සංගායනාව ධර්ම සංගායනාව කරේ මහා කාශ්‍යප රහතන් වහන්සේ. ඒ වගේ මොග්ගලීපුත්ත රහතුන් ඊළඟ සංගායනාවක් කරා. ඉතින් මෙතනදී අපිට පේනවා රහතුන් බුදුරජාණන් පස්සේ රහතුන් ආවා පෙරට. එතකොට ලංකාවට බුදුදහම ගෙනාව කවුද? මිහිඳු මහ රහතන්. එතකොට ඔවුන් සියලු දෙනා රහතුන්. ආධ්‍යාත්මය දියුණු කළා. ඒ අය ඇවිල්ලා ඉදිරියේ යම් කිසි නායකත්වයක් ගත්තා. එතකොට බුදුදහම පැහැදිලිව ආරක්ෂා වුණා කියලා මිනිස්සු දැනගත්තා. ධර්මයක් ආරක්ෂා වුණා. දැන් වර්තමානයේ මේ ප්‍රශ්නේ නැද්ද? වර්තමානයේ බුදුදහම අයාලේ ගිහිල්ලා තියෙනවා. සංඝයා අයාලේ ගිහිල්ලා තියෙනවා. මේ වගේ අවස්ථාවක රහතුන්ගේ අවශ්‍යතාවය දැඩිව පේනවා. දැන් මේ සහෝදරයා මට තර්කයක් කරනවා බුදුදහමේ අරහත් ඵලය වගේ ඒවා පෞද්ගලික දේවල්. ඒවා ලෝකෙට සඳහා නෙවෙයි කියලා. නමුත් කල්පනා කරලා බලන්න. ලෝකේ මේ අවශ්‍යතාවයේ දැඩිව තියෙනකොට මේ වගේ රහතුන් ආත්මාර්ථකාමීව හුදකලාව වෙසෙනවා නම් මම හිතන්නේ නෑ ඒක හොඳ දෙයක් කියලා. ඒ වගේමයි මේ සහෝදරයා කියනවා යම් කිසි කෙනෙක් ඒ ඵල ලැබුවා ඒ අය ප්‍රකාශ වෙන්නේ නැහැ. ඒ අය ප්‍රකාශ වෙන්නේ නැහැ. ඔබ කල්පනා කර බලන්න සහෝදරයා යම් කිසි අන්ධකාරයක් තිබුණ ස්ථානයක ආලෝකයක් සඳවන්න පුළුවන්. අන්ධකාරයක් තිබෙන ස්ථානයක ඝනාන්ධකාරය තුල ආලෝකයක් සඳවන්න පුළුවන්. බෑ. අද මේ කියනා වූ ආධ්‍යාත්මික අන්ධකාරය තුල යම් ආලෝකයක් තිබෙනවා නම් ඒ ප්‍රකාශ නොවි තිබේද? ඔබගේ තර්කය නිෂ්ඵලයි සහෝදරයා. ඒ වගේම ඔබට මම කියන්න කැමතියි පවතින මාධ්‍ය තාක්ෂණය ඒ සියල්ල මැදේ මේ වගේ රහත්
කෙනෙක් සංගවි සිටිනවා කියන එක මුසාවක්. මන්ද ඒ දේ අපට නවීන තාක්ෂණය අනුව අපිට පිළිගත නොහැකි. මන්ද තාක්ෂණය දියුණු මේ ලෝකේ, මාධ්‍ය දියුණු මේ ලෝකේ ඒ වගේ පුද්ගලයෙකුට සංගවි සිටින්නට අපහසුයි. ඒ වගේම ඔබ කියනවා අත්‍යවශ්‍ය නම් රේණුකානේ චන්ද්‍රවිමල මාහිමියන් රහත් ඵලය හෝ ඊට ඉතා ළඟ ඵලයක් ලබාගත් උත්තමේ බව බොහෝ දෙනාගේ අදහසයි. මේ සහෝදරයා ඉතාම ලක්ෂණ දෙයක් තමයි මෙතනදී අපිට කියන්නේ. අපි බලමු බණ්ඩාරගම රේරුකාන නැමැති ප්‍රදේශයේ උපත ලද රූබල් ගුණවර්ධන කියන මේ කුලදරුවා 1897 තමයි ඉපදිලා තියෙන්නේ. එතුමා පැවිදි දිවියට පත් වෙලා රේරුකානේ චන්ද්‍රවිමල නමින් පැවිදි වෙලා උපසම්පදාව ලැබුවේ බුරුමේදී. එතුමාට හොඳ බුරුම භාෂාව ගැන දැනුමක් තිබිච්ච කෙනෙක්. එතුමා අවුරුදු 100ක් ජීවත් වෙලා තියෙනවා. 100යි දවස් 15ක් ජීවත් වෙලා තිබෙනවා. එතකොට එතුමාට කියපු විරුදාවලියක් තමයි පොකුණ විට අභිධර්ම භාණ්ඩාගාරය කියලා කිව්වා. දැන් මේ රේරුකානේ චන්ද්‍රවිමල හාමුදුරුවෝ අනිත් අයට වඩා පොඩ්ඩක් වෙනස්. ඒ හාමුදුරුවෝ තමන්ගේ මරණය කොහොමද ආදාහනය කරන්න ඕන කියලා කලින්ම අවුරුදු 16කට ඉස්සෙල්ලා එතුමා කියලා තිබුණා. ඒ විදිහට පැය 24ක් යන මත්තෙන් ඒ දේ ඉටු කළා. ඒ වගේම එතුමා පොත් 26ක් විතර ලියලා තියෙනවා. ඉතින් ඒ පොත් 26න් නිර්වාණය විනිශ්චය කියන පොත ඉතාමත් විශිෂ්ට පොතක්. ඉතින් මේක තමයි එතුමාගේ චරිතාපදානය මම සොයාගත් ආකාරයට. මම සොයාගත් දත්ත අනුව එතුමා අරහත් ඵලය හෝ සෝවාන් ඵලය ලැබුවා කියා කිසිදු සාධකයක් මට හමු වුණේ නැහැ. එතුමා මිය ගිහිල්ලා තියෙන්නේ. මේ වගේ මිය ගිය අයට ගුඩ ආධ්‍යාත්මික විශ්වාස ගොඩනගන එක මේක කතෝලික සම්ප්‍රදායේ තියෙනවා. මරණයට පස්සේ කෙනෙක් ආර්ය මෙහෙමයි, මෙයා මෙහෙමයි කියලා කටකතා පතුරවනවා. නමුත් සත්‍ය වශයෙන්ම අපි ගවේෂණය කරලා කාලා අපිට පේනවා එතුමා ඒ තත්ත්වේ නැහැ කියලා. මේ වගේම තවත් අය තව අයට රෝපණය කරනවා. අහවල් එක්කෙනා අරහත් ඵලය ලැබපු කෙනෙක්. එයා මරුණා. එයා අරහත් ඵලය ලැබුවා. එයා සෝවාන් ඵලය ලැබුවා. මේ වගේ කියනවා. අපිට මෑත යුගයේදී අහන්න ලැබිච්ච දේ තමයි බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ අරහත් ඵලය ලබන කියලා. ඇත්තටම මම එතුමාගේ හොයාගෙන යනකොට එතුමාගේම ප්‍රකාශයක් හම්බුණා. පරවසපත් ප්‍රවීණ ගස්කරු ගුණදාස ලියනගේ මහතා වරක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දුන්නු බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මෙහෙම කියනවා. මා සෝවාන් වෙලා නැහැ. ඒක වැරදි කතාවක්. මට මේ ආත්මයේදී රහත් වෙන්න ඕනකමක් නැහැ. ඕනකම තිබුණා නම් බැරුකමකුත් නැහැ. නමුත් මට ඕනෑ කරන්නේ නැවතත් ඉපදී මනුෂ්‍ය වර්ගයාට සේවය කරන්නයි. එසේ සේවය කර අවසානයේ කවදා හෝ ලෝතුරා බුද්ධත්වයට පත් වීමයි මගේ අවසාන අරමුණ. ගුණදාස ලියනගේ කල්පනා මාසික සංග්‍රහව 1985 මැයි මාසයේ කලාපය. ඉතින් අපිට පේනවා මේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ රහත් වෙලාවත් සෝවාන් වෙලාවත් නැහැ. ඉතින් අපිට මේ සහෝදරයා කියන තව දෙයක් තමයි රේරුකානේ චන්ද්‍රවිමල මාහිමියන් අරහත් ඵලය හෝ ඊට ඉතා ළඟ ඵලයක්. මම අහන්න කැමති සහෝදරයා අරහත් ඵලයට ළඟ ඵලය මොකද්ද? මේක අපිට ඉදිරියේදී ඔබ විවරණය කරනවා කියා ඔබ ඒක ගැන පැහැදිලි කරනවා කියා අපි විශ්වාස කරනවා. ඒ වගේ